ආයුබෝවන් හැමෝටම. එතකොට අද වීඩියෝ එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ වර්තමානය තුල සිද්ධ වෙන නොගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව. ඉතින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විය යුතුයි. අපේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. හැබැයි ඒක ගැලපෙන විදිහට සිද්ධ වෙන්නේ කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ රටේ ජීවත් වෙන මිනිස්සෙක් විදිහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන වචනයට විරුද්ධ නැහැ. ඒක විරුද්ධ විය යුතු නැහැ. ප්‍රතිසංස්කරණ කාලෙන් කාලෙට විය යුතුයි. ඒ වර්තමානයේ ගැලපෙන විදිහ. හැබැයි මේ ප්‍රතිසංස්කරණය විය යුත්තේ අපේ අනාගතයේ පරපුරට යම්කිසි උත්තේජනයක් දෙන්න. ඒ කියන්නේ ඒ අවශ්‍ය කරන දැනුම වැඩි කරගෙන ඒ රැකියාවලට දිශානතියක් යොමු කරලා ඒ රැකියාවලට ගැලපෙන අධ්‍යාපනයක් ලබා දී යුතුයි. අනාගතයට ගැලපෙන අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ඒකයි ප්‍රතිසංස්කරණයක් වලින් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව වෙන දේවල් නෙමෙයි. දැන් වර්තමානය තුල අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික ඉලක්කයක් වෙලා තියෙනවා මේ ලිංගිකත්වය කියන දේ. හැබැයි මේ ලිංගිකත්වය කියන දේ මිනිසුන්ට දිය යුතුයි. හැබැයි ඒක දින පිළිවෙලක් වෙනවා. දැන් අපේ තිබ්බ අධ්‍යාපන ක්‍රමය තුලත් ඒක තිබිලා තියෙනවා. නැතුව නෙමෙයි තිබිලා තියෙනවා. එතකොට ඒක ඒ තිබිලා තියෙන දේ ඒ ගැළපෙන විදියටයි තිබිලා තියෙන්නේ. නොගැලපෙන විදියට නෙමෙයි. ඒ ගැළපෙන වයසේදී 10 11 වයසනේ 6 වසර කියන්නේ. ඒ වගේ ළමයෙකුට මේ වගේ ලොකු මාතෘකාවක් ගැළපෙන්නේ නැහැ. අපිට මේ මාතෘකාව අවුරුදු 14 15 16 වගේ නව යෞවනයට පැමිණෙන කාලය තුලදී මේ ලිංගිකත්වය කියන මාතෘකාව අපේ අධ්‍යාපන ක්‍රමයේ හරහා ළමයින් දැනුවත් කළ යුතුයි නිසි ක්‍රමවේදයකට. කියන්නේ නොගැලපෙන විදියට නෙවෙයි ගැලපෙන විදියට. නොගැලපෙන ලිංගික අධ්‍යාපනය අපිට රට අවශ්‍ය නැහැ. මෙච්චර කල් අපේ රටේ තිබ්බනේ අධ්‍යාපන ක්‍රමය තුල ලිංගික අධ්‍යාපනය, සෞඛ්‍ය පාඩම, විද්‍යා පාඩම මේ දේ අපිට දුන්නා. තව ඒ දේවල් තුළ තව පොඩි දැනුවත් කිරීම තියෙනවන ඒ සංශෝධන සහිතව ඒ සෞඛ්‍ය හෝ විද්‍යාව හෝ ඒ අදාළ විෂයන් හරහා මේ අධ්‍යාපනය දිය හැකි අපිට අවුරුදු 14 15 16 වගේ කියන්නේ 9 10 11 වගේ වයස් සීමාවලට ඒ අධ්‍යාපන ක්‍රමානුකූලව අන්තර්ගත ක්‍රමට කළ යුතුයි. හැබැයි ඒක අපේ රටට ගැළපෙන විදියට නොගැලපෙන අධ්‍යාපනයක් නොවි. අපේ රටට ඕන ගැහැණු පිරිමි වගේ ස්වාධීනව ඒ ස්වාධීන ලිංගික අධ්‍යාපනම විවිධ මිනිස්සු රටේ ජීවත් වෙන එක ඉතිහාසයේ ජීවත් වෙලා තියෙන මේ ලෝකේ වර්තමානයේ ජීවත් වෙන අනාගතයේ ජීවත් වෙන ඔවුන්ටත් යම් කිසි හැඟීම් බැනීම් තියෙන්න පුළුවන්. හැබැයි ඒක පෞද්ගලිකව කියාගත්තට ප්‍රශ්නයක් නෑ. මොකද මිනිස්සෙක් විදියට අපිට ස්වාධීනව අයිතියක් තියෙන අපිට කැමති දේවල් කරන්න. මිනිස්සු ඕන මිනිස්සුන්ට ස්වාධීනත්වයක් තියෙනවා. අපි කැමති දේ කරන්න පුළුවන්. ඒකේ ඒ මිනිස්සුන්ගේ ස්වාධීනත්වය. ඒ මිනිස්සුන්ට ගැලපෙන විදිය. නමුත් ඒ මිනිස්සුන්ට ගැලපෙන විදිය සමස්ත රටකටම ගැලපෙන්නේ නැහැ. දැන් බටහිර සංස්කෘතිය තුළ කාලයක් මුල් බැසගෙන තිබ්බ. බටහිර සංස්කෘතිය ඇමරිකාව ආදී බටහිර රටවල් වල කාලයක් තිබ්බ දේවල් ඒ රටවල් දැන් ඒ දේවල් ගැලපෙන්නේ නැහැ කියලා ඒ රටවල් වල අනාගතයට ඒ දේවල් වලින් වෙන්නේ අයහපතක් නොගැලපීමක් සහ විකෘතියක් කියලා දන්න නිසා ඒ රටවල් වල මිනිස්සු දැන් ඒ දේවල් වලින් බැහැර වෙනවා. බැහැර වෙලා හරි පිළිවිතට යනවා. ඉතින් අපි මේ හරි පිළිවිතේ ඉන්න මිනිස්සු අපි මොකටද මේ වගේ බැහැර වෙලා ආයි වැරදි පිළිවෙල ඒ රටවල් වල මිනිස්සු ඒව අරගෙන වේලපා අරගෙන ඒකෙන් අත්දැකීමක් අරගෙන ඒකෙන් තියෙන අයහපතක් කියලා තේරුම් අරගෙන ඒ රටවල් වලින් බැහැර කරපු දේවල් අපේ රටට ආයෙ ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ රටවල් එකකින් අයහපතක් කියලා තියෙන එකකින් අයහපතක් කියලා ඒ රටවල් තේරුම් අරගෙන ඒව බැහැර කරලා තියෙන්නේ. එහෙනම් ඒ රටවල් තේරුම් අරන් බැහැර කරපු දේවල් අපේ රටට අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රටේ තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය සහ අනිකුත් ආගම් වලත් හැදිලා තියෙන්නේ ඒකා සමාන සංස්කෘතියක්. පිට රටවල තියෙන හැමදේම අපේ රටට ගැලපෙන්නේ නැහැ. මොකද අපේ රටේ තියෙන වෙනම කල්චර් එකක්. ඒ කල්චර් එක හැදිලා තියෙනවා ලස්සන ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය තුළට පිටින් ගොම ගෙනල්ලා දාන එක කැතයි. ඒක ගැලපෙන්නේ නැහැ. ගේනම නම් පිටරටින් ගේන්න පුළුවන් අපිට
අලුතින් IT තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, අලුතින් විද්‍යාව. එතකොට ඒ අර්ථාරකා විද්‍යාව කියයි, පරිගණක විද්‍යාව, ඒ හැම දේවල්ම ප්‍රායෝගිකව සහ විද්‍යානුකූලව අලුත් දැනුම අපේ ළමයට දෙන්න. ඒ දිය යුතුයි. ඒකයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් විය යුත්තේ. කියන්නේ කලින් 6 වසරේ හිටපු ළමයට වඩා තාක්ෂණික දැනුම, වර්තමානයේ දියුණු වෙන යන තාක්ෂණික දැනුම, විද්‍යාත්මක දැනුම, ගණිතයේ දැනුම සහ භාෂාව පිළිබඳ දැනුම. ඊට අමතරව ආගම සහ ඉතිහාසය ගැන අනිවාර්යෙන් අපි ළමයට ඉගැන්විය යුතුමයි. අපේ රටේ ඉතිහාසය අපේ ළමයින්ට අපි දිය යුතුමයි. අපේ රටේ තියෙන ඒ ආගම් සම්බන්ධව ඒ අදාළ ළමයාගේ ආගමෙන් ඒ දැනුම ඒ ළමයා ආගමට අනුගත කළ යුතුමයි. ළමයාගේ දැනුම ඉස්කෝලෙන් හැදුවට බුද්ධිය සහ චින්තනය සහ විනය හැදෙන්නේ ආගමෙන්. ඒකින්න ආගම ළමයාට ප්‍රධාන වශයෙන් ආගමට යොමු කළ යුතුයි. ඉතිහාසය ඉගැන්විය යුතුයි. ඒ වගේ ප්‍රතිසංස්කරණ කරන විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි සහ ගණිතය වගේ මේ වගේ අලුත් වෙන විෂයන්, මේ අලුත් වෙන විෂයන් අලුත් විදියට මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ළමයට වැඩිපුර දිය යුතුයි. ඒක ප්‍රායෝගිකව දිය යුතුයි. එහෙම නැතුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියලා කොහෙවත් නැති දේවල් ටික අපි අධ්‍යාපනයට ගෙනත් දාන එක නෙවෙයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විය යුත්තේ කියලායි සමස්ත රටේ ජනතාවගේ අදහස. මගේ අදහසත් එහෙමයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විය යුත්තේ අපේ රටේ තියෙන විරැකියාව අඩු වෙන්න, අපේ රටේ මානව සම්පත දියුණු කරන්න, අනාගතයෙන් ඒ මානව සම්පතට එන්න ඒ රැකියාව වෙළඳපළට එන්න මින් ළමයින්ට ඒ රැකියාව වෙළඳපළට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයකට ළමයාව යොමු කරන්න. ඊට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ඉස්කෝල මට්ටමේ, විශ්වවිද්‍යාල මට්ටමේ ඒ නිර්මාණය කිරීම තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා විය යුත්තේ ප්‍රායෝගිකව. හැබැයි ඒ දේ සිද්ධ වෙනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ අධ්‍යාපන ක්‍රමය තුළ තොරතුරු තාක්ෂණය වෙනව අඩුයි, විද්‍යාත්මක දැනුම වෙනව අඩුයි. ළමයා නිර්මාණාත්මක ප්‍රායෝගිකව ළමයා නිර්මාණාත්මක ක්‍රමවේදයකට යොමු කරන ඒ ක්‍රියාවලිය අඩුයි. හැබැයි මේ අනවශ්‍ය දේවල් අධ්‍යාපන ක්‍රමයට එනවා. ඒක ගැලපෙන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. බෞද්ධ සමාජයක් විදිහට ගැලපෙන්නේ නැහැ. අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. ඒ දේවල් තියෙනවා, තිබිලක් තියෙනවා, තියෙන්නත් ඕන. මොකද විවිධත්වයක් තියෙන්නත් ඕන මේ ලෝකේ. ඒ විවිධත්වය තිබිය යුතුයි. ඒක තිබ්බට ප්‍රශ්නකුත් නැහැ. මෙච්චර කාලයකට ප්‍රශ්නයක් වෙලත් නැහැ. අනාගතේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ විවිධත්වයේ තියෙන විදිහට ඒ විවිධත්වය තිබිය යුතුයි. හැබැයි මේ විවිධත්වය තිබිය යුතුයි කියලා ඒ අනවශ්‍ය දේවල් අධ්‍යාපන ක්‍රමයට අවශ්‍ය වෙන්නේ නැහැ. අධ්‍යාපන ක්‍රමයේ යා යුත්තේ අධ්‍යාපනයක් මිස අනවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ අධ්‍යාපන ක්‍රමවේදය ඔස්සේ ඒ ළමයාට ගැලපෙන ලිංගික අධ්‍යාපනය ඒ ගැලපෙන වයසේදී, නොගැලපෙන වයසේදී 6 වසර කියන්නේ ලිංගික අධ්‍යාපනයක් දෙන්න ඕනේ ගැලපෙන වයස නෙවෙයි. 6 වසර කියන අවුරුදු 10ක 11ක ළමයි කියන්නේ ලිංගික අධ්‍යාපනයට පුරදින ළමයි නෙවෙයි. ඒකට ගැලපෙන ළමයි 14 15 16 වගේ ළමයිකට අන්න නව යෝන් විදිහට පැමිණෙන ළමයි. අන්න ඒ වගේ ළමයිකට ඒ ලිංගික අධ්‍යාපනයේ ක්‍රමවේදයකට ඒ ළමයාට ඒ දේ දිය යුතුයි ගැලපෙන විදියට. නොගැලපෙන විදියට නෙවෙයි, නොගැලපෙන දේවලු නෙවෙයි. මොකද අපේ රටේ සංස්කෘතිය අපි ආරක්ෂා කරගත යුතුයි. අපේ රට ආරක්ෂා කරගත යුතුයි. මොකද අනවශ්‍ය දේවල් වලට අපේ රට යොමුණු ඒ වයින් එන අතුරු ප්‍රතිඵල විශාල වශයෙන් අපේ රටට බලපානවා. ඒ වලින් එන රෝග, අපේ රටේ මානව සම්පතේ කඩාවැටීම, මානව සම්පත විකෘති වීම, අනාගතයේ අනවශ්‍ය දේවල් අපේ අධ්‍යාපන ක්‍රමයට තුරට ආවොත් අනාගතයේ අපේ රටේ විනාශ වෙන්න පුළුවන්, විකෘති වෙන්න පුළුවන්, විකෘති මතධාරී මිනිසුන් බිහි වෙන්න පුළුවන්. අනාගතයේ ඍජු තීරණ ගන්න පුළුවන් පුද්ගලයන් නොබිහි වෙන්න පුළුවන්. විවිධාකාර ශේෂ්ත්‍ර ඔස්සේ මේ ළමයි යන්න පුළුවන්. ඒක අපේ රටක් විදිහට අපිට ගැලපෙන්නේ නැහැ. අපේ රටේ මිනිස්සු හැදිලා තියෙන ක්‍රමවේදයක් තියෙනවා. අපේ රටේ හැදිච්ච සංස්කෘතියක් තියෙනවා. ඒ සදාචාරයක් තියෙනවා. ඒකට ගැලපෙන විදිහට ගැලපෙන ප්‍රතිසංස්කරණ අපේ රටට ආයුතුයි. ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අපේ රටට ආයුතුයි. නොගැලපෙන ප්‍රතිසංස්කරණ වලින් තොරව කියලායි සමාජයේ මතය සහ මගේ මතය. ඉතින් දේශපාලනිකව මට දැනවැදීම් නෙවෙයි නොකළ යුත්තේ. මධ්‍යස්ථ මතධාරියෙක් විදියට කිසිම දේශපාලන පක්ෂයකට කතා නොකර මධ්‍යස්ථ මතධාරියෙක් විදියට
කතා කරන විට මේ රටේ මිනිස්සෙක් විදියටයි මම කතා කරන්නේ. මේ රටේ නියම මිනිස්සෙක් බෞද්ධයෙක් විදියට අනිත් ආගම් වලට ගරු කිරීම තියමින් ස්වාධීන මතධාරියෙක් විදියට කතා කරන මිනිස්සෙක් විදියටයි කතා කරන්නේ. නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් අපේ රටට අවශ්‍ය නැහැ. අපේ රටට අවශ්‍යයි අධ්‍යාපන ප්‍රසංස්කරණයක්. හැබැයි ඒක අවශ්‍ය අපේ රටේ ළමයින්ට දැනුම බුද්ධිය සහ ප්‍රායෝගිකත්වය තුළින් පුළුල් නිර්මාණශීලී මානව සම්පතක් දැනුමින් යුක්ත මානව සම්පතක් රැකියාව වෙළඳ වලට ගැලපෙන විදියට අනාගතය නිර්මාණය කර ගැනීමට සුදුසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තමයි අපේ රටට අවශ්‍ය. එහෙම නැතුව ළමයින්ගේ මනස විකෘති කරන ළමයින්ගේ මනස විකෘති කළ වෙන වෙන පාරවල් වල අපේ අනාගතය ඇවිද්දවන ප්‍රතිසංස්කරණයකින් අපේ රටට වැඩක් නැහැ. ඒකින් අපේ රටට යහපතක් වෙන්නේ නැහැ. වෙන්නේ අයහපතක්. ඒ වෙනුවෙන් අපේ රටේ මිනිස් හැමෝම බලා සිටිනවා අපේ රටේ නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තුළින් අපේ රට පැහැදිලි අනාගතයකට ගමන් කරනවද නැද්ද කියන එක පිළිබඳව අපේ රටේ හැමෝම බලා ඉන්නවා. එහෙනම් මේකට සම්බන්ධ වෙච්ච හැමෝටම බුදු සරණයි.